මේ වීඩියෝ එක මෙවර ඕලෙවල් එක්සෑම් එකට ෆේස් කරන ඔයාල වෙනුවෙන් ඉංගලිෂ් පාස් පේප ඩිස්කෂන් සීරීස් එකක පාට් 2 වීඩියෝ එක තමයි මේක. ඉතින් 2024 ඉංගලිෂ් පේප එකේ ෆස්ට් පේප එකේ සෙකන්ඩ් ක්වෙස්චන් එක තමයි අද ඩිස්කස් කරන්න යන්න. Fill in the blanks of the following text using the words given in the box. Write the letter of the most suitable answer in the space given. The first one is done for you. Fill in the blanks. Again, හිස්තැන් පුරවන්න. Following text පහත දැක්වෙන ඡේදයේ හිස්තැන් පුරවන්න. Using the words given in the box. මේ කොටුව තුල දී ඇති වචන භාවිතා කරමින් මේ ඡේදයේ හිස්තැන් පුරවන්න කියලා තමයි අපිට instructions දීලා තියෙන්නේ. ඉතින් මේ කුඩා ඡේදයේ ටොපික් එක විදිහට අපිට දීලා තියෙනවා tips to pass an examination. ඒ කියන්නේ විභාගයක් සමත් වීම සඳහා අවශ්‍ය උපදෙස් තමයි මේකේ දක්වලා තියෙන්නේ. Make a study plan. Write down the dates of the examination and all the subjects you need to study. Make a study plan. පාඩම් කිරීම සඳහා සැලසුමක් සකස් කරගන්න. Write down the dates of the examination. විභාගයේ දින මොනවාද කියා ලියා තබා ගන්න. And all the subjects you need to study. ඔයා ඉගෙන ගැනීමට අවශ්‍ය විෂයන් මොනවද කියන එකත් ලියා ගන්න කියලා තමයි මෙතනදී first tip එක විදිහට අපිට කියන්නේ. Plan how much time you will spend on each subject every day. Plan how much time you will spend. සැලසුම් කරන්න ඔයා කොපමණ කාලයක් වැය කරනවද කියලා on each subject every day. එක් විෂය සඳහා කොපමණ කාලයක් වෙන් කරනවාද කියන එක සැලසුම් කරගන්න කියන එක තමයි ඒ කොටසෙන් කියන්නේ. Start studying early so that you have plenty of time to blank. Start studying early. පාඩම් කිරීමට ඉක්මනින්ම පටන් ගන්න. වේලස්සනින් පටන් ගන්න. So that you have plenty of time. එසේ කළහොත් ඔයාට ගොඩක් කාලය ඉතිරි වේවි. දැන් අපි බලමු මොන වගේ දෙයකටද මේ කාලය ඉතිරි වේවි කියන එක සම්බන්ධ කරන්න පුළුවන් කියන්නේ. අපි මුලින්ම බලමු මේ බොක්ස් එක ඇතුලේ අපිට ඉතිරි වෙලා තියෙන ආන්සර්ස් වල මීනින්ග්ස් මොනවද කියලා. රිවයිස්. රිවයිස් කියලා කියන්නේ නැවත ආවර්ජනය කිරීම කියන එක. comfortable. ඒ කියන්නේ සැප පහසුයි කියන එක. quiet. නිශ්ශබ්ද. notes. සටහන්. easy. පහසු. ඉතින් අපි දැන් බලමු මේ දෙවැනි හිස්තැනට most suitable word එක මොකක්ද කියලා. ඉතින් මේ sentence එකේ meaning එක විදිහට අපිට තිබ්බේ පාඩම් කිරීම හැකි ඉක්මනින් නරඹන්න. එසේ කළහොත් ඔබට කාලය ගොඩක් ඉතිරි වේවි කියන එක. අපි දැන් බලමු මේ කාලය ඉතිරි වේවි කියන්නේ මොන වගේ වැඩක් සඳහාද? ඉතින් මේ ඉතිරි වෙලා තියෙන answers ඇතුලින් අපිට හිතා ගන්න පුළුවන් කාලය ඉතුරු කරගත යුත්තේ නැවත විෂය කරුණු රිවයිස් කිරීමට. එහෙම නැත්නම් ආවර්ජනය කිරීමට. එතකොට මේ second හිස්තැනට ආන්සර් එක විදිහට එන්න ඕනේ රිවයිස් කියන එක. එතකොට answer A. Make sure you have all the blank and past papers. ඉතින් මේ කොටසෙන් කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ළඟ past papers සහ හිස්තැනක් මෙන්න මේ කියන දේවල් තබා ගන්න කියන එක. ඉතින් මේ answers අතුරින් අපිට හිතන්න පුළුවන් ඒ කියන්නේ notes and past papers. ඒ කියන්නේ සටහන් සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කියන එක. Organize your material in such a way. ඒ කියන්නේ ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් organize සැලසුම් කරගන්න in such a way මෙන්න මේ ආකාරයට that makes it blank to find what you need. That makes it easy to find what you need. ඔයාට අවශ්‍ය දේ සොයා ගැනීමට පහසු වන ආකාරයෙන් මේ දේවල් ක්‍රමානුකූලව කරගන්න කියලා තමයි ඒ කොටසෙන් කියන්නේ. ඉතින් එතකොට මේ හතරවෙනි හිස්තැනට ආන්සර් එක විදිහට අපිට ගන්න පුළුවන් easy කියන එක. Answer F. Find a blank place to study where you will not be disturbed. Find සොයා ගන්න හිස්තැනක් place to study පාඩම් කිරීම සඳහා ස්ථානයක් where you will not be disturbed ඔයාට බාධා නොවන ස්ථානයක් කියන එක.
ඉතින් එතනදී අපිට ගන්න පුළුවන් quiet place, නිශ්ශබ්ද ස්ථානයක්. එහෙම නැත්නම් ශබ්ද වලින් තොර වූ ස්ථානයක් කියන එක. ඉතින් පාඩම් කිරීම සඳහා වඩාත්ම සුදුසු වෙන්නේ නිශ්ශබ්ද ස්ථානයක් හින්දා අනිවාර්යෙන්ම මෙතනට ආන්සර් එක විදිහට අපිට answer C quiet ගන්න පුළුවන්. Make sure that you have good ventilation and a blank chair. Make sure that you have good ventilation. Ventilation කියලා කියන්නේ වාතාශ්‍රය කියන එක. එතකොට හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක් තෝරගන්න. ඒ වගේම chair කියන එකට ගැලපෙන මෙතන තියෙන ඒ වගේම අපිට ඉතිරි වෙලා තිබෙන අවසාන word එක comfortable. සැප පහසු කියන එක. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවම ඔයාට මුලින් ඉඳන් අගට පිළිවෙලට කරගෙන එන එක අමාරුයි නම් සමහර words වල meanings ඔයා දන්නේ නැත්නම් ඔයාට මෙන්න මේ වගේ දීලා තියෙන පිළිතුරු අතරින් වඩාත්ම නිවැරදි පිළිතුර මේ ඡේදයේ තිබෙන සමහර වචන සමග ගලපලා හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙන්න මේ ෆයිනල් ආන්සර් එක comfortable කියන එක chair කියන එකට ගැලපෙනවා කියලා ඔයාට සරල අදහසක් ගන්න පුළුවන්. මොකද සැප පහසු කියන වචනයට අදාළව මෙතනට ගැලපෙන අනිත් word එක chair කියන එකින්ද. Don't try to learn everything at once, but remember to organize your material into good manageable parts. ඉතින් මෙන්න මේ අවසාන වාක්‍යය ඔයාට ගොඩක් වැදගත්. ගොඩක් හොඳ උපදෙසක් වෙන්න පුළුවන් ළඟ එන විභාගයට පාඩම් කරද්දී. ඉතින් මේ කොටසෙන් කියන්නේ හැමදේම එක්වර ඉගෙන ගන්න යන්නේ නැතුව සැලසුම් සහගත විදිහට කුඩා කොටස් වශයෙන් මේ දේවල් ඉගෙන ගන්න පටන් ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ සීරීස් එකේ part 3 එකෙන් මම third question එක ඩිස්කස් කරන වීඩියෝ එක හෙට අරගෙන එනවා. ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.